හරි අයිබෝන් ළමයි අද අපි පටන් ගන්නවා 7 ශ්‍රේණිය ICT පළවෙනි අපි බලමු පළවෙනි පාඩමේ ධම්ම මොකද දැනට මාස 3ක් විතර ගිහිල්ලා තියෙන්නේ 7 වසරේ ඒ වුණාට අපි අද පටන් ගමු පළවෙනි පාඩමේ ධම්ම ටක් ගාලා කරගෙන යන්න තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් මට WhatsApp message එකක් දාලා හරි කෝල් එකක් කරන් හරි අහන්න මට පුළුවන් වෙලාවක් තිබුණොත් අනිවාර්යෙන් කතා කරනවා නැත්නම් ආපහු ගන්නවා. හරි මුල්ම දවසේ කියන්න ඕනේ දෙයක් තමයි ඔයාලා කරගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ පොත අනිවාර්යෙන් ළඟ තියාගන්න පන්තියට සම්බන්ධ වෙනකොට ඒ ගැන දෙමව්පියොත් පොඩ්ඩක් සැලකිලිමත් වෙනවා නම් හොඳයි. දරුවට ඒ දේවල් සපයන්න. ඒ වගේම වැඩ පොතත් දැම්ම නැතත් අපි ඕන වෙනකොට ගමු. ඒකත් ළඟ තියාගන්න. ඊළඟට තව ඕනේ අපිට මේ පන්තිය කරන වෙලේට දෙන්න නෝට් එක ලියා ගන්න තියෙන CR පොතක් නම් හොඳයි සාමාන්‍යයෙන් පිටු 120 වගේ පොතක් තියාගන්න ඒ වගේම තව චූටි පොතක් තිබුණොත් හොඳයි නැතත් කමක් නැහැ මොකද අපිට අලුත් වචන තියෙනවා ICT කියන්නේ තොරතුරු සංවේදන තාක්ෂණය විෂය ඉගෙන ගන්නකොට තියෙන ඒක ඇතුලේ තියෙන තව තියෙන මේ වචන තියෙන අලුත් වචන ළමයිට අලුත් වෙන දේවල් ඒවා දැනගන්න ඒවා ලියාගන්න ඒවත් ඒ වගේ ඉංග්‍රීසි වර්ඩ්ස් වගේම තමයි තියෙන්නේ ඒකට ඒවා ලියාගන්න පාවිච්චි කරන්න පොඩි පොතක් තියාගත්තා නම් හොඳයි පොඩි නෝට්බුක් එකක් වගේ එකක් තියාගත්තා නම් හොඳයි මොකද ඒක ළමයාට ගොඩක් විදිහට වැදගත් වෙයි ටක් ගාලා මොකද අර පොතේම එහෙම ලියා ගන්නකොට එච්චර පිළිවෙලක් නැති හින්දා හරි අපි එහෙනම් පළවෙනි පාඩම පටන් ගමු පළවෙනි පාඩමේ මාතෘකාව ලියලා පටන් ගමු ලියා ගන්න මධ්‍ය සැකසුම් ඒකකය පළවෙනි පාඩම මධ්‍ය සැකසුම් ඒකකය හරි ළමයි අහගන්න දැන් ඔයාලගේ පොතේ මුල පුටුවේ තියෙනවා මෙන්න මෙහෙම එකක් මොකද්ද පරිගණකයේ හරියටම හෝටලයක මුල් තැන් ගිය වගේ පරිගණකයේ මධ්‍ය සැකසුම් ඒකකය ඒ මුල් තැන්ගේ ඉන්න කෝ කියා වගේ කියලා හරි දැන් හෝටලයක කෝ කිය නැත්තම් මුකුත් වෙනවද මුකුත් වෙනවද කියන්නේ මේ හෝටි කෝ කිය නැත්තම් අපිට හෝටලේ ණයට කන්න දෙන්න පුළුවන්ද අපි දැන් දෙන්න හෝටලෙන් දෙන්න කන්න දෙන්න පුළුවන් හරි අන්න ඒ වගේ කෝකියා හෝටලයේ ආහාර සකසනවා වගේ මධ්‍ය සැකසුම් මේකේ පරිගණකය තුළ ඇති දත්ත සකස් කොට තොරතුරු බවට පත් කරනවා මේකෙදී CPU එක ඉගෙන ගන්නකොට ළමයි අහගන්න මෙන්න මෙහෙම දෙයක් තියෙනවා දෙකක් තියෙනවා හරි data information data සහ information කියන්නේ මොකක්ද data කියන්නේ දත්ත information කියන්නේ තොරතුරු දත්ත සහ තොරතුරු වෙන් වෙන්නේ කොහොමද හරිද ලියාගත්තද මධ්‍ය සැකසුම් මේකකය හඳුනා ගනිමු හරි හරි දැන් අපි ඒකට පහලින් ලියාගන්න ඡේදයක් විදිහට මෙහෙම මධ්‍ය සැකසුම් මේකකයේ හේවත් මධ්‍ය සැකසුම් මේකකයේ හේවත් CPU ඒක ලියලා මෙහෙම ලියාගන්න වරහන් ඇතුලේ Central Processing Unit වරහන වහලා ලියාගන්න යනෝ පරිගණකයක තිබෙන වැදගත්ම උපාංගයයි මෙය බොහෝ විට
මෙය බොහෝ විට මේක ගත්තාම මේකත් බොහෝ වෙලාවට හදවත වගේම මේ මොලේ කියලත් මේ හඳුන්වනවා. හරි? හරි. මෙය බොහෝ විට පරිගණකයේ උඩුකම ආදල්ය යන මොලය උඩුකම වහන්න ලෙස හඳුන්වනු ලබන්නේ කමවතාන්න ලෙස හඳුන්වනු ලබන්නේ පරිගණකයට ලැබෙන සියලුම උපදෙස් ක්‍රියාත්මක කරන්නේ සහ පාලනය කරන්නේ මෙය බැවිනි. හරි ඊට පස්සේ එක දාලා ලියා ගන්න CPU එකක ප්‍රධාන කාර්යය කියන මාතෘකාවක් ලියන්න CPU එක ප්‍රධාන කාර්යය. හරි ලියාගන්න මේම පරිගණකයට ලබා දෙන දත්ත වරහන් අතර ඩේටා කියලා ලියා ගන්න data තොරතුරු information කියලා ලියා ගන්න වරහන් අතර බවට පත්කිරීමේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ CPU එක මගිනි. එය තප්පරයකට ගණනය කිරීම මිලියන ගණනක් සිදු කිරීමේ හැකියාව පවතී. හරි ඊළඟට ලියා ගන්න අපි මේක කෙටියෙන් ලියාගෙන යමු. මොකද වැඩි අපි නෝට්ස් දෙන්න ගියොත් අපිට බෝරින් වෙනවා නේ. අපි වැඩේ වැදගත්ම දේ අපි ලියාගෙන යමු ඉස්සරහට. හරි ඊළඟට ලියා ගන්න මෙන්න මෙහෙම අනුමාත්‍රකයක් විදිහට ලියා ගන්න මාධ්‍ය සැකසුම් මේකකයේ ප්‍රධාන කොටස් හඳුනා ගනිමු. මාධ්‍ය සැකසුම් මේකකයේ ප්‍රධාන කොටස් හඳුනා ගනිමු. ඒක මෙහෙම ලියා ගන්න මාධ්‍ය සැකසුම් ඒකකය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ.
කොටස් මොනවද කියලා ඔයාලට මම කියන්නම් මෙන්න මෙහෙම අපි කෙටියෙන් හඳුන්වනවා මෙන්න මෙහෙම ALU CU ALU CU memory register කියලා අපිට ඉතින් memory register එකත් MR කරගන්න පුළුවන් එහෙම ඒ මතක තියාගන්න ඔයාලගේ විදිහට මතක තියාගන්න හරි ALU කියන්නේ arithmetic and logical unit හරිද එතකොට මතක තියාගන්න ඕවා ඔයාලට 10 පන්තියට 11 පන්තියට යනකම් ඕක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා මොකද ඕක ආයෙ වෙන කොතනකවත් නැති වෙන්න පුළුවන් හැබැයි 10 දී 11 දී පන්ති වලදී ඔයාලට ආයෙ අහු වෙන්න පුළුවන් ඒකින්ද හොඳට මතක තියාගන්න ඔය නම් ඔය ප්‍රධාන වශයෙන් ඔන්න ඔය මතක තියාගන්න ALU කියන්නේ මොකක්ද CU කියන්නේ මොකක්ද memory register කියන්නේ මොකක්ද කියන එක මතක තියාගන්න එතකොට ALU CU කියන්නේ මොකක්ද control unit පාලන ඒකකය ALU කියන්නේ ගණිතමය හා තාර්කික ඒකකය ඒකෙන් තමයි ගණන් හදන්නේ තර්කය කරන්නේ ඒකෙන් CU එකෙන් ගන්න control panel control unit එක ඒ කියන්නේ control කරන හැම දෙයක්ම පාලනය කරනවා ඊළඟට memory register වලින් කරන්නේ ඒ අපි සර්ව් කියන්නේ අපි ගබඩා කරලා තියාගන්න يعني ස්ටෝර් කරගන්නවා ස්ටෝරේජ් එකක් කියලා කියන්නේ අන්න ඒක තමයි memory register එකෙන් කරන්නේ හරි අපි එහෙනම් ලියාගමු එක මෙහෙම ලියාගන්න මුලින්ම ලියාගන්න එක දාලා ලියාගන්න ගණිතමය හා තාර්කන ඒකකය තාර්කික ඒකකය කියලා හරි තර්කන ඒකකය කියලා ගණිතමය හා තාර්කික ඒකකය හරිද ලියාගන්න ගණිතමය හා තාර්කික ඒකකය කල් තුන කිව්වේ ALU CU memory register මේ කියන්නේ හරි ALU කියන්නේ මොකද්ද arithmetic and hari logical unit CU කියන්නේ control unit හරියට ලියා ගන්න හරි වරද්ද ගන්න එපා හරියට ලියා ගන්න memory register කියන්නේ memory register තමයි හරි මෙන්න මේකෙදී මේකනේ අපි දැන් ලියාගත්තේ මෙන්න මේක ලියාගන්න ගණිතමය හා තාර්කික ඒකකය කියන එකට මෙන්න මේ උඩම තියෙන ALU arithmetic and logical unit කියන එක ලියාගන්න වරහන් ඇතුලේ හරි ඒක ලියාගෙන මේව ලියාගන්න සියලුම ගණිතමය ගුණනය කිරීම මෙහෙම ලියාගන්න සියලුම ගණිතමය ගණනය කිරීම සහ තර්කන සැසඳීම් සහ
සහ තර්කන සැසඳීම් සිදු කරන්නේ මෙම කොටසිනි. එතකොට ළමයි මොකක්ද මේ ගණිතමය ගණනය කිරීම සහ තර්කන සැසඳීම් කියන්නේ දෙකේ වෙනස මොකක්ද? මෙන්න මෙහෙම කරන්න කියන්න. එතකොට මෙහෙමයි ගණිතමය ගණනය කිරීම කියන්නේ එකතු කිරීම අඩු කිරීම බෙදීම ගුණ කිරීම කියන හරි එකතු කිරීම අඩු කිරීම බෙදීම ගුණ කිරීම කියන මේ ටික තමයි ගණනය කිරීම කියලා කියන්නේ. ඊළඟට තාර්කික සැසඳීම් කියන්නේ තාර්කික සැසඳීම් තර්කන සැසඳීම් කියලා කියන්නේ මොකද්ද? මේක මේකට වඩා ලොකුද? මේක මේකට වඩා විශාලද? මේක මේකට වඩා කුඩාද? අපිට කුඩාද විශාලද කියලා හොයන්න පුළුවන්. හරි. අන්න ඒක බලන්න තමයි කරන සැසඳීම කියලා කියන්නේ. හරි ඊළඟට ලියා ගන්න ඊළඟ දෙවැනි එක ලියා ගන්න පාලන ඒකකය. පාලන ඒකකය කියන්නේ මොකද්ද? මොකද පාලන ඒකකය? control unit කියලා පාලන ඒකකය ලියාගෙන control unit කියන එක CU කියන එක මෙන්න මේක ලියා ගන්න. හරි ඒක ලියාගත්තා නම් මෙන්න මෙහෙම ලියාගන්න. පරිගණකයේ අනිකුත් සියලුම උපාංගවල ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ මෙයයි. එය හරියට රථවාහන පොලිස් නිලධාරියෙකු මෙන් දත්ත ගලා යාම කළමනාකරණය කරයි. එතකොට දත්ත ගලා යන එක කළමනාකරණය කරනවා. මෙහෙම හිතන්නකෝ. එක දොරකින් 1000ක් විතර යන්න ගියොත් මොකද වෙන්නේ? ඒ වගේමයි හන්දියකදී පොලිසිය කවුරුත් නැත්නම් ට්‍රැෆික් එක වැඩිද අඩු වෙනවද? ඔව් වැඩි. එතකොට ඒක අඩු කරන්න තමයි එයා ඉන්නේ. ඒකට තමයි මැනේජ් කරන්නේ. මැනේජ් කරනවා කියන්නේ ඇවිල්ලා ඒක දත්ත ගලා යන එක මැනේජ් කරනවා. දත්ත ගලා යාම කළමනාකරණය කරනවා පාලන ඒකකයෙන්. හොඳට මතක තියාගන්න පාලන ඒකක කිව්වහම වචනේම තියෙනවා පාලන කියලා. පාලන ඒකකය පාලන. හරි. එතකොට ගණිතමය හා තාර්කික ඒකකය කියන්නේ ගණිතමයයි තාර්කික දේවල් දෙකම කරන එක තමයි ඒක. හරි. ඒකේ ඒ ඒකකයේ ඒ යුනිට් එකක් ඒක. ඒ යුනිට් එක තමයි. එතකොට මතක තියාගන්න ලේසි ඒක. හරි. හරියට මතක තියාගන්න ඕක 10 පන්තියේදීත් ආයේ එනවා. 10 පන්තියේදී ආයේ එනවා. ඔය අපි මේ ඉගෙන ගන්න කොටස ආයේ 10 පන්තියේදීත් එනවා. එතකොට ඔයාලට ලේසි වෙයි 6 ඉඳන් 10 11 වෙනකල්ම ඉගෙන ගන්න තියෙන්නේ එකම දේවල් වල ඇඩ්වාන්ස් දේවල්. يعني එකම දේ ඩෙවලොප් වෙනවා. يعني සංවර්ධනය වෙනවා. එකම දේ තමයි වැඩි වැඩියෙන් ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට ඔයාලට දැන් ඉගෙන ගත්තාම පස්සේ එනකොට ලේසි 6 ඉඳන් ඉගෙන ගත්තා 6ටත් තියෙනවා 6 තියෙනවා 6 තියෙන ඒවත් එක්කම තමයි මේකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ICT වලට ඔයාලා අවධානයක් යොමු කරන්නේ නැත්නම් බොහෝ දුරට ICT වලට ඔයා ලකුණු අඩු වෙන්න පුළුවන්. ඒකින්ද ඔයාලා අනිවාර්යෙන් ඕක අනිවාර්ය කරොත් විතරයි ඔයාලා බලන්න. හැබැයි එහෙම කරන්න එපා. මේ වෙනකොට තාක්ෂණයේ දියුණුවත් එක්ක ලෝකයේ ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඔයාලා තාම එකම තැන හිටියොත් මේ කරන්නේ ඉස්සරහට යනකොට මම ගොඩක් දේවල් කියලා දෙනවා. මොකද ඔයාලට තියෙන විෂය කරුණු විතරයි දැනට උගන්වන්නේ.
මට ඒ වගේම ඉතින් ඉස්සරහට යනකොට මම තව දේවල් වලට කියනවා අමතර දේවල් කියලා දෙන්නම්. ඒකින්ද අපි එක්ක සම්බන්ධ වෙලා ඉන්න දිගටම ඕන වෙලේක මැසේජ් එකක් දාලා අහන්න. ප්‍රශ්නයක් තියෙනවා සර් මෙන්න මෙහෙමයි. මට මේක තේරෙන්නේ නැහැ. මෙන්න මේවත් තැනදී මෙන්න මේක තේරෙන්නේ නැහැ. මට මෙන්න මේ කිව්ව දේ මට මෙන්න මේ පන්තිදී මෙන්න කිව්ව දේ මෙන්න මේක තේරුන්නේ නැහැ කියන එක අහන්න. නැත්නම් මම දන්නෙත් නැහැ ඔයාලා මේක දැන් මම දානකොට එක්ක ඔන්ලයින් පන්තියේ වෙලේදී කියන්න. හරි ඒ වෙලේදී කතා කරන්න. ඔයාලා කතා කරන්නේ නැත්නම් මම දන්නෙත් නැහැ ඔයාලා ඉන්නේ මොන මට්ටමේද කියලා. සහ ඔයාලා මොන මට්ටමෙන්ද මං කියලා දෙන්න ඕන. ඔයාලට තව ටිකක් පල්ලෙහාට ගිහිල්ලා සරල මට්ටමේ ඉඳන් උඩට ඕනේද කියන එකවත් මම දන්නේ නැහැ. ඒක නිසා ඔයාලා අනිවාර්යෙන් ඔන්ලයින් පොත කතා කරන්න. හරි සම්බන්ධ වෙන්න හොඳට සිකුරාදා දවසක වගේ වැටෙයි. ඔන්ලයින් පන්තිය මම කියන්නම් ඒක දිගටම පතාත් කරනකොට. මොකද අප්‍රේල් මාසේ පටන් ගන්නවා දැන් ප්‍රී පන්ති ඉවර වෙලා ප්‍රී පන්ති ටිකක් තව දෙකක් විතර කරන්න තියෙනවා. ඒ පන්ති දෙකම කරාට පස්සේ තමයි අප්‍රේල් මාසේ හරියටම ආයෙ පටන් ගන්නවා. එතකොට මේවා කියලා දෙන්නේ නැහැ. ඒක නිසා මේ ප්‍රී පන්ති වලට සම්බන්ධ වෙන්න අනිවාර්යෙන් මැසේජ් එකක් දාලා කියන්න අපිට මෙන්න මේකට මට සම්බන්ධ වෙන්න බැරි වුණා. මෙන්න මේ වීඩියෝ එක තියෙනවා නම් එවන්න, රෙකෝඩින් එක තියෙනවා නම් එවන්න කියන එක ඔයාලා අනිවාර්යෙන් අපිට කියන්න. නැත්තම් අපි දන්නේ නැහැ ඔයාලා ඕනද නැද්ද කියලා. මොකද වමනා කෙනෙක්ට විතරයි මම මේ අවස්ථාවේදී මේක මම ලබා දෙන්නේ. මොකද ඕන නැති කෙනෙක්ට ඇත්තටම යවුවට වැඩක් නැති නිසා. හරි ඒක නිසා වමනා කෙනෙක් තියෙනවා නම් ඉල්ලන්න. අපිත් එක්ක සම්බන්ධ වෙන්න තව බැරි වුණ කට්ටිය ඉන්නවා නම් මේක බලලා බැරි වුණ කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. මැසේජ් එකක් දාන්න. නම්බරේ මම තිරේ පාලෙහින් දාන්න. ඒක නිසා අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න අපිත් එක්ක. එතකොට අපිට ඉස්සරහට යනකොට තව දේවල් ඉගෙන ගන්න වාට පුළුවන් වෙයි. හරි ඒ ටික ඇති අපි දැන් කතා කරමු ආයේ පාඩමට එමු. හරි ඊළඟට අපි ලියා ගන්න ඕන මොකද්ද? තුන්වෙනි එක මෙමරි රෙජිස්ටර් ලියා ගන්න අනුමාත්‍රකාව විදිහට මෙමරි රෙජිස්ටර් කියලා. හරි එතකොට ඒකෙදි මෙහෙම ලියා ගන්න ජීවිතයක් පල්ලෙහායින් සැකසීම සඳහා අවශ්‍ය වන දත්ත සහ ටග්ගා ලියා ගන්නමයි විරාම තියෙනවා. සැකසීම සඳහා අවශ්‍ය වන දත්ත සහ උපදෙස් ඉතාම කෙටි කාලීනව උපදෙස් ඉතාම කෙටි කාලයකට තාවකාලිකව රඳවා තබා ගන්නා අධිවේගී මතක ඒකක වේ. කද සැකසීම සඳහා අවශ්‍ය වන දත්ත සහ උපදෙස් ඉතාම කෙටි කාලයකට තාවකාලිකව රඳවා ගන්න අධිවේගී මතක ඒකකයක් කියලා කියනවා. එතකොට තාවකාලිකව මතක තබා ගන්න එක ඒක ගැන ඔයාලා මතක තියාගන්න. නිකන් තාවකාලිකව තමයි මතක තියාගන්නේ මෙමරි රෙජිස්ටරේ කියන එක. මෙමරි RAM කියලා කියනවා. ඔයාලා අහලා තියෙනවද RAM කියලා එකක්? RAM RAM මොකද්ද? random access memory කියලා කියනවා මේකට. random access memory කියලා කියනවා. තාවකාලික මතකයක්. තව දර්ශනයක් තියෙනවා. හැබැයි ඒක ROM කියලා. මේක ඇවිල්ලා read only memory කියලා කියන්නේ. මේක කියන්නේ විතරයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ඔයා වැඩ කර ඉන්නකොට මතකය තබාගෙන ඉන්නේ වැඩ කරන ටික මතක තියාගෙන ඉන්න යාට ඒ ටික ඒ වෙලෙට ඒක මේක තමයි මතක තියාගෙන ඉන්නේ read only memory. ඒ කියන්නේ read කරන්න විතරයි ඒකට පුළුවන්. මොකද ඒක මේ මෙමරියෙන් කරන්නේ වාගේ operating system එක අහලා ඇති OS කියලා එකක්. අහලා නැතුවත් ඇති operating system කියන එක මම පස්සේ කියන්නම්. ඒ operating system කියන්නේ මොකක්ද කියන එක. operating system එක ක්‍රියාකාරී වෙන්නේ මෙන්න මේක හරහා තමයි. මොකද මේකෙන් තමයි අපි operating system එකක් ක්‍රියාත්මක වෙන්නේ. ඊකටම තියාගෙන ඉන්නේ ක්‍රියාත්මක වෙන්නේ මේකද මේකේ වැඩ කරන්න නැති වුණොත් එහෙම
මේ ඔපරේටින් සිස්ටම් එක තියා අපිට මුකුත් කරගන්න බැරි වෙන්න පුළුවන්. හරි. එතකොට අපි දැනගන්න ඕන ගොඩාක් දේවල් තියෙනවා. හරි. තව චූටි දෙයක් තියෙනවා. ඒකත් ලියාගෙන මම මේ පාඩේ මේක ඕන වෙනවා. ඒක නිසා ලියාගමු. මෙන්න මෙහෙම මධ්‍ය සැකසුම් ඒකකයේ අනුමාත්‍රකාවක් විදිහට ලියාගන්න තුන්වෙනි අනුමාත්‍රකාව විදිහට උඩ ලියාගත්තු ප්‍රධාන කොටස් කියලා ලියාගත්ත යන්න ඒකට පල්ලෙන් ලියාගන්න. ඒකට පල්ලෙන් තියෙන අනුමාත්‍රකාව ලියාගන්න තුන්වෙනි එක මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය මනින ඒකකය. මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය මනින ඒකකය. හරියට යටින් ලියාගන්න ඡේදයක් විදිහට මෙහෙම CPU එක CPU එකක CPU කියන්නේ මධ්‍ය සැකසුම් මේකේම තමයි. මොකද ඒක අපි කුඩා කරලා අපි කියන්නේ හරි. හරි. එතකොට මධ්‍ය සැකසුම් එක CPU එකක වේගය මනිනු ලබන්නේ CPU එකක වේගය මනිනු ලබන්නේ මොකෙන්ද? CPU එක වේගය නම් හර්ට්ස් කියලා. හර්ට්ස් අල්ටයින් වල සයන්න හරිද? හර්ට්ස් වරහන් ඇතුලේ මෙන්න මෙහෙමත් ලියා ගන්න හර්ට්ස් වරහන් වහලා යන ඒකකයෙනි. වර්තමානයේ පවතින වේගවත් පරිගණකවල වේගය ගිගා හර්ට්ස්. ගිගා කියලා හර්ට්ස් කියලා ලියා ගන්න. ගිගා හර්ට්ස්. ඒකත් මෙන්න මෙහෙම ලියා ගන්න. වරහන් අත ලියා ගන්න. ගිගා හර්ට්ස්. ගිගා හර්ට්ස් මේ විදිහට ලියා ගන්න. වරහන් වහල් ලියා ගන්න මගින් දක්වයි. තවත් දෙයක් ඔට චූට්ටක් යටින් ලියා ගන්න තවත් එකක් මෙන්න මෙහෙම හතරවෙනි අනුමාත්‍රකාව විදිහට ලියලා මෙහෙම ලියා ගන්න ප්‍රධාන CPU නිෂ්පාදකයින් කියලා. ප්‍රධාන CPU නිෂ්පාදකයින් ඒක ලියා ගන්න ලෝකයේ ප්‍රමුඛතම CPU නිෂ්පාදනය කරන සමාගම් දෙක වන්නේ පළවෙනි එක තමයි Intel, දෙවෙනි එක තමයි AMD. ලියා ගන්න මේ දෙකත් මේ විදිහට. ඒකට කලින් ලියා ගන්න කලින් මේ Intel කියන එකටත් උදාහරණ තියෙනවා. මෙන්න මේ විදිහට උදාහරණ ටිකකුත් ලියා ගන්න. හරි. i3 ලියා ගන්න මෙන්න මෙහෙම i3
i7 i5 හරි Intel වල ඔය විදිහට තියෙනවා හරි නිෂ්පාදන i9 වගේ ඒ දිගටම තියෙනවා හරි මේක AMD කියන එකේ ලියා ගන්න මෙන්න මෙහෙම එකක් තියෙනවා Ryzen කියලා අහලා තියෙනවා Ryzen කියලා අහලත් නැතුවත් ඇති ඔයාලගේ පිළක් ළමයි නම් අහලා ඇති හරි Ryzen මෙහෙම Ryzen 3 okay 5 හරි 7 ඔහම තියෙනවා හරි අහලත් ඇති හරි හරිද ලියාගත්ත හරි එතකොට පරිගණකයක් අතරම ගත්ත පරිගණකයක් ක්‍රියාත්මක වෙනකොට ගොඩක් CPU එක රත් වෙනවා ඒ රත් වෙන එකෙන් ආරක්ෂා කරගන්න උෂ්ණත්වය පාලනය කරන්න කූලින් ෆෑන් හරි සහ හීට් සින්ක් කියන එකක් හයි කරලා තියෙනවා CPU එක ඇතුලේ කූලින් ෆෑන් වල දැකලා ඇති ඔය එක එක දැන් නම් ඉතින් දැන් වර්තමානයේ නම් ගත්තාම එක එක පාට කූලින් ෆෑන් එහෙම තියෙනවා ගොඩක් කූලින් ෆෑන් ගහලා තියෙනවා ඔයාලා දැකලා ඇති ගේම් ගහන්නම පාවිච්චි කරන මැෂින් වල ඒ වගේ මේ කූලින් ෆෑන් තියෙනවා දැකලත් ඇති මම දාන්නම් අන්තිමට ඔයාට ඒ වගේ මේ CPU එක සම්බන්ධ ෆොටෝස් වීඩියෝස් වගේ දේවල් තියෙනවා බලලා මම දාන්නම් හරි එතකොට ඔයාලට පුළුවන් ඒක බලලා ඒවත් බලලා මේ කොහොමද කියලා බලන්න මේක වෙන්නේ කොහොමද සහ මේකේ මොකද්ද වෙන දේවල් කියලා බලන්න පුළුවන් හරි හරි ළමයි එතකොට බලමු දැන් ඊළඟට තියෙන්නේ මොකද්ද කියලා ඊළඟට තියෙන්නේ මාධ්‍ය සැකසුම් ඒකකයේ පරිණාමය හඳුනා ගැනීම ලියාගන්න තුන්වෙනි අනුමාත්‍රකාව එකේ 3 මාධ්‍ය සැකසුම් ඒකකයේ පරිණාමය හඳුනා ගනිමු මොකද්ද මාධ්‍ය සැකසුම් ඒකකයේ පරිණාමය කියන්නේ කියලා හරි කාමරයක් විතර ලොකුවට තිබුණ පරිගණකය ෆෝන් එකක් තරම් පොඩි වුණා ෆෝන් එකක් නෙමෙයි දැන්නට ගොඩක් වෙලට දැන් චූටිම නියපොත්තක් තරම් වගේ පොඩි වෙන තරමට කුඩා වෙලා තියෙනවා ඔයාලා දන්නවද හොයන්න නැත්නම් දන්නේ නැතුවත් ඇති ඒක නිසා ICT කියන්නේ ලොකු තාක්ෂණය අප්ඩේට් වෙන්න ඔයාලා තව ඉස්සරහට එනකොට ඔයාලගේ ප්‍රශ්න මට කිව්වොත් මට මොකද්ද මේක මොකද්ද මෙතනින් වෙන්නේ මොකද්ද මේකට උත්තරේ මොකද්ද මම ඒ වෙලේ ඇත්තටම මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක මමත් අප්ඩේට් නොවෙන්න පුළුවන් හැබැයි මට හොයලා හරි කියන්න පුළුවන් එතකොට හොයන විදිය අපි දන්නවා එතකොට ඔයාලට මම හොයන විදිහක් කියලා දෙන්නම් ඒ වගේම මගෙනුත් දන්න විදියක් තියෙනම් අහන්න මට ඒ වෙලේ දැනගන්න බැරි දැන් ඒ වෙලේ මම ඒකට දැන් දැනුමක් නැත්තම් මම ආයෙ හොයලා හරි ඔයාලට උත්තරේ දෙනවා හරි ඒක නිසා ඔයාලා දැන් මම කියලා දෙන දේ ඔයාලා අරගෙන ඔයාලගේ විදිහට තමයි වැඩ ටික කරගෙන යන්න ඕනේ. මොකද මම කියලා දුන්න හින්දා මම මේ අරක සර් කිව්ව හින්දා මම මෙහෙම කරන්නේ කියන එක මේ ඉන්න එපා. හරි? හරි. මේකේ තියෙනවා ළමයි පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව, හතරවෙනි පරම්පරාව. හරි? ඔය විදිහට පරම්පරා හතරක් යනකල් තියෙනවා. හරි? එතකොට මොනවද මේ පරම්පරා හතරේදී විනාශ වුනේ මොනවද වෙනස්කම් සිද්ධ වුනේ එතකොට මොනවද තව එකතු වුනේ
හරි මොන වගේ අපිට පහසුකම් දේවෙන් ලැබුණේ කියලා අපි බලමු. දැන් පළවෙනි පරම්පරාව තියෙන්නේ මොකද්ද? පළවෙනි පරම්පරාව රික්තක නල කියලා තමයි මේ ප්‍රොසෙසර් එකේ තිබෙන රික්තක නල. ප්‍රොසෙසර් එකක් කියන්නේ අපිට රික්තක නල වලින් තමයි ඒක වටා තමයි මේ කම්පියුටරේ නිර්මාණය වෙලා තියෙන්නේ. හරි? රික්තක නල. මම ඩිස්ප්ලේ කරන්නම් ඔයාලට මේක මොකද්ද මේ රික්තක නලය කියන්නේ කියලා. ඔයාලට දැන් බලන්නත් පුළුවන් වෙයි. රික්තක නලය කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේක තමයි රික්තක නලය කියලා කියන්නේ. හරි. එතකොට ඒත් එක්කම තව තියෙනවා දෙවෙනි පරම්පරාවේදී මම අරක විස්තර කරන්නම්. ඊට අපි බලාගෙන මොනවද වෙනස්කම් වෙලා තියෙන්නේ කියලා. හරි. හරි. දෙවෙනි පරම්පරාවේදී ට්‍රාන්සිස්ටර්ස් කියලා. ට්‍රාන්සිස්ටර් වලින් තමයි ඒක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක වටා තමයි ඒක නිර්මාණය වෙලා තියෙන්නේ. මම ඒකත් ඩිස්ප්ලේ කරන්නම් ඔයාලට. දැන් බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට මොකද්ද අනුකලිත පරිපථ? ඒ කියන්නේ IC කියලා අහලා ඇති ඔයාලා ගොඩක් ඉලෙක්ට්‍රික් ඒවාකෙදි ගොඩක් තියෙනවා IC කියලා මේ අයිටම් එකක්. අන්න ඒක තමයි ඔය දැන් අනුකලිත පරිපථ කියලා කියන්නේ. ඒකත් මම දාන්නම් ඔයාලට බලා ගන්න පුළුවන්. IC කියන්නේ මෙන්න මේක. හරි. ඊළඟට හතරවෙනි පරම්පරාවට එනකොට ඔන්න පොඩි වෙනසක් වෙනවා. සූත්‍ර පරිපථ කියලා දෙනවා. මයික්‍රෝ ප්‍රොසෙසර්. දැන් අපි කතා කරන්නේ පොඩි චූටි ප්‍රොසෙසර් එකක් කියන මම කතා කරේ. අන්න ඒක තමයි මයික්‍රෝ ප්‍රොසෙසර් කියලා කියන්නේ. ඒකට ඒකෙදි තමයි අපිට ඒකෙන් තමයි දැන් මෙතන ඉඳලා ඉස්සරහට ගොඩක් දුරට ඒක තමයි තියෙන්නේ. ඒ වගේම ඊට වඩා වෙනස් වෙන්නත් පුළුවන් ඉස්සරහට තාක්ෂණය අපිට කියන්න බෑ. ඒක කොහොම වෙයිද කියලා. හරි. එතකොට අපි මුලින්ම ලියාගමු පළවෙනි පරම්පරාව කියන්නේ මොකක්ද කියන එකත් එක්ක එක කියලා ලියාගන්න පළවෙනි පරම්පරාව එක වරහන් ඇතුළේ ලියාගන්න රික්තක නල කියලා. දෙවෙනි එක දාලා ලියාගන්න දෙවන පරම්පරාව කියලා. ඒකේ වරහන් ඇතුළේ ලියාගන්න ට්‍රාන්සිස්ටර් කියලා. ට්‍රාන්සිස්ටර්. තුන්වෙනි පරම්පරාවේදී න 3 කියලා දාලා ලියාගන්න දෙවන පරම්පරාව. ඒකෙ තියෙන්නේ අනුකලිත පරිපථ. පස්සේ හතරවෙනි පරම්පරාවෙදි තියෙන්නේ මොකද්ද? හතරවෙනි පරම්පරාවේදී තියෙනවා සුත්‍ර පරිපථ. ඒකත් වරහන් අතුල් ලියාගන්න සුත්‍ර පරිපථ කියලා. හරි. දැන් ඊළඟට ලියා ගන්න තමයි ආයෙම පල්ලෙන් ලියා ගන්න එක දාලා පළමු පරම්පරාව කියලා. පළමු පරම්පරාව විස්තර කරගමු. හරි. පළවෙනි පරම්පරාව එන්නේ 1940ත් 1950ත් කියන දශකයේ තමයි. හරිද? ওই දශකයේ තමයි පරිගණක හොයාගෙන ගොඩක් දේවල් කරේ. ඔය දැන් පරිගණක ප්‍රෝග්‍රෑම්ස් දාලා ඒව කරන්න කලින් තමයි ඒව වුනේ. හරි. මොකද ඒක ඉස්සෙල්ලම පරිගණක හොයාගෙන ඉන්නත් එපා. ඒක කරන්න ප්‍රෝග්‍රෑම්ස් ගන්න ඒව කරේ කවුද කියන එක මම ඉස්සරහට කියන්නම් ඒකත් එක්කම. හරි. ඒක ලියා ගන්න මෙන්න මෙහෙම. මුල්ම පරිගණකවල CPU එකක් ලෙස ක්‍රියා කළේ රික්තක නල. වරහංගට ලියා ගන්න මෙන්න මෙහෙම. හරි. වරහංගට ලියා ගන්න vacuum tube කියලා ලියා ගන්න. tubes vacuum tubes. අරහම අහලා
වැකියුම් ටියුබ්ස් නලය. මේවා විශාල වූ අතර ඉක්මනින් රත් විය. මේවා විශාල වූ අතර ඉක්මනින් රත් විය. හරි. පහලින් ලියාගන්න විශේෂත්වය කියලා ලියාගන්න පහලින් මේම මේවායේ වේගය ඉතා අඩු අතර නිතර අලුත් වැඩියා කිරීමට සිදුවිය. තව පොයින්ට් ටිකක් ලියාගන්න. මෙන්න මෙහෙමත් ලියාගන්න. කාමරයක් තරම් විශාලය. ඒකේ වේගය මනින ඒකකය කියලා ලියාගන්න. වේගය මනින ඒකකය මිලි තප්පර. මිලි තප්පර වලින් තමයි මනින්නේ. එතකොට මේ වගේ පරිගණක සඳහා උදාහරණ විදිහට ගන්න පුළුවන් මෙන්න මේවා. මෙන්න මෙහෙම ලියා ගන්න. ENIAC මේක කොහොමද කියන්නේ? ENIAC තව එකක් තියෙනවා මෙන්න මේවා. UNIVAC කියලා තියෙනවා. තව එකක් තියෙනවා මෙන්න මේ විදිහට. EDVAC කියලා. UNIVAC ENIAC UNIVAC EDVAC. ඊළඟට දෙක දාලා යන දෙවනි පරම්පරාව දෙවනි පරම්පරාව පටන් ගන්නවා 1950 ඉඳලා 1960 කියන දශකයේ තමයි ඕක තියෙන්නේ. එතකොට ඒ වෙනකොට තව ටිකක් දියුණුයි මේ තාක්ෂණය පරිගණකය හඳුන්වා දුන්නා. ඊට පස්සේ එතනින් පස්සේ තාක්ෂණ ටිකක් දියුණුයි. හරි. එතකොට තියෙනවා මෙන්න මේ විදිහට ලියා ගන්න. රික්තක නල වෙනුවට ට්‍රාන්සිස්ටර් වරාංගට ලියා ගන්න මේවා. transistors ඉතින් ලියා ගන්න transistors.
හඳුන්වා දීමත් සමග CPU වල ප්‍රමාණය කුඩා විය. විශේෂත්වය ලියා ගන්න මෙන්න මේ විදිහට රිත්තක නලවලට වඩා වේගවත් වූ අතර විදුලි පරිභෝජනයද අඩු විය. වේගය මනින ඒකකය ඉරක් ගහලා ලියා ගන්න මෙහෙම මයික්‍රෝ තප්පර. හරි මේකටත් විශාල පිරිවයක් දක්වන්න දරන්න සිද්ධ වුණා ඒ කාලේ හැටියට. මොකද මේකෙත් විශාලත්වය අඩු වුණාට කුඩා වුණාට සාමාන්‍ය විශාලත්වයක් මේවත් තිබුණා. මේක ලියා ගන්න මෙන්න මෙහෙම මෙයාට උදාහරණ ලියා ගන්න මෙන්න මේ උදාහරණ කියලා IBM 70/30 IBM 70/30 තව තියෙනවා CDC 16.4 කියලත් එකක්. ඒකත් ලියා ගන්න CDC 16.4 අනිවාර්යෙන්ම මේවා පොඩ්ඩක් මතක තියාගන්න. මේවා ලොකු දෙයක් නෙවෙයි. හැබැයි මේ මතක තියාගන්න පේපර් වලට එනවා. හරි ඒකින්ද මතක තියාගන්න අනිවාර්යෙන්. හරි 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 ඊළඟට ඊළඟ පරම්පරාව මොකක්ද ඊළඟ පරම්පරාව? ඊළඟ පරම්පරාව තුන්වෙනි පරම්පරාව තෙවන පරම්පරාව. හරි තෙවන පරම්පරාව පටන් ගන්න තමයි 1960 ඉඳන් 1970 වෙනකම්. 60ත් 70ත් අතර කාලෙදි තමයි යෝග ඇත්තටම පටන් ගන්න. ගොඩක් මේ තියෙනවා 64 71 ඔයාලා පොතේ එහෙමත් තියෙදි 64 71 කියලා 70ත් 70ත් අතර දශකයේ තමයි යෝග ආරම්භ වෙන්නේ. ඔය අනුකල්ප පරිපත ඊට පස්සේ නිෂ්පාදනය වෙනවා. ඒ නිෂ්පාදනය වෙන එකත් එක්ක අලුත් සොයා ගැනීම සිද්ධ වෙනවා. එතකොට පරිගණකයත් අලුත් දෙය වෙලා එනවා. එතකොට ඒකෙදී මෙහෙම ලියා ගන්න ට්‍රාන්සිස්ටර දහස් ගණනක් එකම කුඩා සිලිකන් චිපයක මත තැන්පත් කිරීම හෙවත් ඉන්ටග්‍රේටඩ් සර්කිට් එහෙම නැත්නම් අනුකලිත පරිපත
අනුකලිත පරිපත මෙහෙම ලියා ගන්න. වරහන් ඇතුලේ අනුකලිත පරිපත කියලා මෙහෙම ලියා ගන්න වරහන් ඇතුලේ. integrated circuits. හරිද? එතකොට මේකෙදි මෙහෙම ලියා ගන්න ටිකක් ගහලා IC කියලා. හරි. මේකෙදි එතකොට අනුකලිත පරිපත තාක්ෂණය බිහිවිය. ටික අවසන් කරලා තාක්ෂණය බිහිවී කියලා. ඒකටම ලියා ගන්න මෙහෙම. මෙය CPU වල සැබෑ විප්ලවයක ආරම්භයයි. විදුලි පරිභෝජන එක යටින් ලියන්න. මෙහෙම ලියා ගන්න. විදුලි පරිභෝජනය දෙවන පරම්පරාවට වඩා සාපේක්ෂව අඩු වන අතර ප්‍රමාණයෙන්ද දෙවන පරම්පරාවට වඩා කුඩාය. මෙහි වේගය නැනෝ තප්පර මගින් මනින ලද අතර දෙවන පරම්පරාවට වඩා සාපේක්ෂව මිලදී ගැනීමට අවශ්‍ය පිරිවැය අඩුය. මේකත් උදාහරණ ලියා ගන්න. IBM ආයතනයෙන්ම තමයි ඒකත් හදලා තින්නේ. IBM. හරි. IBM එකෙන් ගන්න IBM 360 ඊළඟට CDC 6600. හරි. මේ ටිකත් ලියා ගන්න උදාහරණ වලට. හරි. ඊට පස්සේ තියෙනවා හරි. හතරවෙනි එක ලියා ගන්න සිව්වන පරම්පරාව. මේ 1971 වගේ ඉඳලා තමයි මේක පටන් ගත්තේ. හරි. අපිට තව දැන් හතරවෙනි පරම්පරාව විතරයි ඔයාලට ගන්න තියෙන්නේ. ඒකවල පස්වෙනි පරම්පරාව කියලා එකකුත් තියෙනවා. ඒකේ ඉන්නේ ඉන්ටෙලිජන්ට් බුද්ධිය.
එතකොට මොකද්ද ඒකට කියන්නේ මේ AI වලින් දැන් ඉස්සරහට එනවා AI තාක්ෂණයත් එක්ක තියෙන කම්පියුටර්ස්. එතකොට ඒවා ගැන තාම අපිට කියන්න දෙන්න. හැබැයි 10 වසරට ඒක ඇඩ් කරන කතාවක් තියෙනවා රාවයක්. ඒක වෙයිද නැද්ද කියන්න තාම දන්නේ නැහැ. හැබැයි ඒක ඇඩ් වුණොත් හොඳයි. මොකද දැන් තියෙන තාක්ෂණයත් එක්ක ඒ ළමයි හැඩ ගැහෙන එක ගොඩක්ම හොඳයි. ඒක හින්දා අපි බලමු මේක ලියාගන්න මෙන්න මෙහෙම 1971 දී Intel 4004 නමින් ලොව ප්‍රථම වාණිජ මයික්‍රෝපොසෙසරය නිපදවන ලදී. මෙහිදී සම්පූර්ණ CPU එකම කුඩා චිපයකට ගොනු විය. ළඟට වෙනම ලියාගන්න. හරි. ඒකටම ලියාගන්න මෙන්න මේ විදිහට. මෙම පරම්පරාවේ පරිගණක වල සූත්‍ර පරිපත එකට කියනවා මෙන්න මේක මෙහෙම මයික්‍රෝ ප්‍රොසෙසර් සූත්‍ර පරිපත මයික්‍රෝපොසෙසර් ලියාගන්න වහන් ඇතුළේ මයික්‍රෝපොසෙසර්ස් තාක්ෂණය භාවිතා විය. විදුලි පරිභෝජනය සෙවන පරම්පරාවට වඩා සාපේක්ෂව අඩුය. එමෙන්ම තෙවන පරම්පරාවට වඩා සාපේක්ෂව කුඩා වන මෙය පිකෝ තප්පර වලින් වේගය මනිනු ලබයි. පිරිවැය අතින්
පිරිවැය අතින් තෙවන පරම්පරාවට සාපේක්ෂව ඉතා අඩුයි. ඉතා අඩුය. හරි. හරි. එතකොට මේකට උදාහරණ ගත්තහම උදාහරණ ලියන්න දෙන්න දැනට නූතනයේ පාවිච්චි වෙන පරිගණක සේරම ටික තියෙන්නේ මේ සිවුවන පරම්පරාවේ තමයි. මොකද පස්වෙනි පරම්පරාව තාම අපිට උගන්වන්නත් නැහැ සහ තාම යන ගමන් තියෙන එක තාම ඇදුනොත් අපි උගන්වනවා. මොකද පස්වෙනි පරම්පරාවේ තියෙන්නේ කෘත්‍රිම බුද්ධිය කියන එක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් කියන තාක්ෂණයත් එක්ක තමයි අලුත්ෙන් ඒ කියන්නේ ඉස්සරහට එන හැම ගොඩක් මේ ෆෝන්ස් ඊට පස්සේ පරිගණක ඔක්කොම හැදෙන්නේ ලැප්ටොප් වගේම. හරි. එතකොට ෆෝන් එක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් තාක්ෂණය AI තාක්ෂණය අහලා ඇතිනේ AI තාක්ෂණය. දැන් මේ අලුත් තාක්ෂණෙත් එක්ක ඔයාලා වැඩ කරනකොට ඔයාලා අහලා ඇති ෆෝන් පාවිච්චි කරනකොට AI තාක්ෂණය වීඩියෝ වලත් දැකලා ඇති AI තාක්ෂණය කියලා. එන්න AI තාක්ෂණයෙන් තමයි ගොඩක් ෆෝන් දැන් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ලෝකයේ තව අලුතෙන් හොයා ගන්නවා සෙවින් කරනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් තාක්ෂණයත් එක්ක ෆෝන් එකට රොබෝ කෙනෙක් ඇඩ් වුණ අවස්ථාත් මේ ලෝකේ දැනට අහන්න ලැබිලා තියෙනවා. ඒක ලංකාවට නම් තාම ඇවිල්ලා නැහැ. හැබැයි ලෝකයේ රොබෝ කැමරාවක් තියෙන රොබෝ එක්ක ඉන්න ෆෝන් එකක් දැනට නිර්මාණය වෙලා තියෙනවා. තව ගොඩක් දේවල් තියෙනවා තාක්ෂණෙත් එක්ක. මම මේ තාක්ෂණයේ පොඩි අප්ඩේට්ස් ඔයාලට ඉස්සරහට ක්ලාස් එක කරගෙන යනකොට මම ඔයාලට කියන්නම්. ඒ නිසා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න, අපිත් එක්ක සම්බන්ධ වෙන්න, ඔන්ලයින් සම්බන්ධ වෙනකොට සජීව සම්බන්ධ වෙන්න පුළුවන් නම් හොඳයි. මොකද එතකොට ඔයාලගේ තියෙන මට්ටම මට දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට උගන්වන්න ඕනේ කොහොමද කියන එකත් මට ඔයාලගෙන්ම දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා අපිත් එක්ක ලයිව් සම්බන්ධ වෙන්න ගොඩක් දුරට උත්සාහ කරන්න රෙකෝඩින් එක අහනවට වඩා. ඒක ඔයාලටත් බෙනිෆිට් එකක් තියෙයි, හොඳක් වෙයි, වාසියක් තියෙයි කියලා මම හිතනවා. හරි. එතකොට පළවෙනි පාඩමේ අවසාන කොටසදී පරිගණකයේ වේගය මම වේගයට නෝට් එකක් දුන්නා හින්දා මම ඒක නෝට් එකක් දෙන්නේ නැහැ. දැනට මම කියන්නම් මේ පොතේ තියෙන එකත් එක්ක පළවෙනි පාඩමේ අවසාන කොටස තියෙන්නේ ඔයාලට මිලි තප්පර එකක් කියන්නේ තප්පර 0.0.01 මිලි තප්පර එකක්. හරිද? එතකොට මයික්‍රෝ තප්පර එකක් කියන්නේ තප්පර 0.0.0.0.01. හරි. එතකොට ඒ විදිහට ඔයාලට බලන්න යනවා තප්පර කොහොමද යන්නේ කියලා. ඒත් එක්කම අර දුන්න ස්පීඩ් එක ගැනත් තියෙනවා. මෙතන ස්පන්දක වේගය හැඳින්වෙන්නේ පරිගණක ඒකකයක් විදිහට සැකසුම් ඒකකයේ වේගය අනුව තප්පරයක් තුළදී ක්‍රියාත්මක කරනු ලබන උපදෙස් ප්‍රමාණය. ඒ කියන්නේ තප්පරයක් තුළදී ක්‍රියාත්මක කරනු ලබන උපදෙස් ප්‍රමාණය වැඩි වෙන්න ඒකේ වේගය වැඩි. හරි. එතකොට ඉතින් කියනවා හර්ට්ස් වලින් අයින්නේ කියලා තියෙනවා. ඊට පස්සේ ගිගාහර්ට්ස් අපි කතා කරා මෙගාහර්ට්ස් ගිගාහර්ට්ස් වලින් ගැන කතා කරලා තියෙනවා. එතකොට මෙගාහර්ට්ස් වලට වඩා ගිගාහර්ට්ස් වැඩි. එතකොට ගිගාහර්ට්ස් මෙගාහර්ට්ස් කියන ඒ වගේ ගත්තහම ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. මම තිරයටත් දාන්නම් තප්පර ගණන් ටිකයි මේ ටිකයි අවසානයටත් දාන්නම්. මම මේ වීඩියෝ එකත් එක්ක කරන එකේ අවසානට දාන්නම්. එතකොට ඔයාලට ඒකිනුත් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. හරි. එතකොට අපි මේ වෙලාවේදී ඉගෙන ගත්තේ මොනවද කියන එක ගැන අපි කතා කරොත් අපි මධ්‍ය සැකසුම් ඒකකයක් කියන්නේ මොකද්ද? මොකද්ද පරිගණකයේ මොන වගේ තැනක්ද ඒකට තියෙන්නේ කියන එක ඉගෙන ගත්තා. එතකොට මධ්‍ය සැකසුම් මේ කියන්නේ පරිගණකයේ මොලේ කියලා හඳුන්වනවා කියලා කිව්වා. එතකොට තවත් ගත්තාම ආයි මධ්‍ය සැකසුම් මේකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කියලා කිව්වා. ඒ මොකද්ද?
ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා දෙකක් කියන්නේ දෙකක් තියෙනවා කියලා කිව්වා ප්‍රධානම කොටස් ඊට අමතරව මෙමරි රෙජිස්ටර් තියෙනවා කියලා කිව්වා හරි ප්‍රධාන කොටස් දෙක මොකක්ද ඒක ගත්තාම තාර්කික හා ගණිතනයකේ ALU කියන එක ඊට පස්සේ පාලනයක කියලා තියෙනවා ඊට පස්සේ මතක රෙජිස්ටරය කියලා තියෙනවා එතකොට ඒ කියන්නේ මෙමරි රෙජිස්ටර් කියන එක ඒකත් එක්ක ඒ කරුණු තුනත් බලා ගන්න ඊළඟ දවසේ අහනකොට ප්‍රශ්න වල ඔයාලට මම ප්‍රශ්න පොඩි ප්‍රශ්න ටිකක් දානවා පළවෙනි පාඩමෙන් ඒකට උත්තර ඇත්තර මට WhatsApp එකට ලියලා එවන්න කොහොම ලියලා එවන්න ලියලා ෆොටෝ එකක් ගහලා මට දැම්මත් හරි එතකොට මම බලන්නම් ඒක නිවැරදිද නැද්ද කියන එක හරි ඊළඟට තව තියෙනවා අපි කතා කරා පරිගණකයේ පරිණාමය ගැන පරිණාමය ගත්තාම අපිට පරිණාම වෙන පරම්පරා කීයක් තියෙනවද කියන එක ගැන කතා කරා පරිගණකයේ පරිණාමය වීමේදී වේගය වර්ධනය වෙලා තියෙනවා කියලාත් අපි කතා කරානේ වේගය වර්ධනය වෙලා තියෙනවා ප්‍රමාණය කුඩා වෙලා තියෙනවා නේ හරි අපි ඒක ගැන කතා කරා එතකොට අපි අදට පළවෙනි පාඩම මේ විදිහට නවත්තනවා ඒත් එක්ක පරම්පරා කීයක් තියෙනවද කියලා අන්තිමට කතා කරේ කොහොමද අපි පරම්පරා 4ක් ගැන කතා කරා ඒත් එක්කම මම ඔයාලට තව දෙනවා ඉස්සරහට දැන් මම මේක ඉවර වෙලා ඔයාලට දෙනවා පොඩි ප්‍රශ්න ටිකක් ඒ ප්‍රශ්න ටිකට උත්තර ලියලා මට WhatsApp එකෙන් ෆොටෝ එකක් දාන්න ඔයාලා ඒක කළොත් ඔයාලගේ දැනුමත් වර්ධනය වෙයි ඒක නිසා ඔයාලා අනිවාර්යෙන් එක් කරන්න ඒත් එක්කම අපි ඊළඟ පන්තියේදී හම්බ වෙමු හැබැයි මේ වගේම මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම අපිත් එක්ක එකතු වෙලා අපිත් එක්ක දැනුම බෙදා ගන්න පන්තිය ඔන්ලයින් ඉන්නකොට ඔයා ලයිව් ඉන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි හරි එහෙනම් ඔයාලට සුබ දවසක් ළමයි එතකොට ඊළඟ එකටත් සහභාගී වෙන්න කියලා හිතනවා අපි ඊළඟ ක්ලාස් දවසේදී හම්බෙමු ඔයාලට සුබ දවසක්